කොහොමද ඉතින් යාළුවනේ අද මම කතා කරන්න හිතුවා අපේ රටේ තිබිච්ච ගොඩක් දේවල් ගැන. ඉතින් මම මුලින්ම කතා කරන්න හිතුවේ පචින් රජතුමා ගැන. ඒ වගේම මේ රාවණ රජතුමාගේ හිස් 10 සම්බන්ධවත් කතා කරන්න මම හිතුවා. ඒ වගේම මං හිතුවා රාවණ රජතුමාගේ ගොඩක් කට්ටිය දන්නේ නැති වුණාට රාවණ රජතුමාට ඉන්න දුවේ. ඒ දුව ගැන කතා කරන්නත් මම අද හිතුවා. ඉතින් අපි එහෙනම් මේ රහස් කොන්නම ගැන අද මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් අපි මුලින්ම කතා කරමු මේ පචින රජතුමා කියන කවුද කියලා. ඉතින් මේ පචින රජතුමා ගැන සෙනරත් පරම කියන පුරාවිද්‍යාඥයා කියලා තියෙන්නේ මෙයා යුරෝපීය රටක ජීවත් වෙන පචින කියලා හඳුන්වන විදේශික රජෙක් කියලා. හැබැයි ලංකාවේ සෙල්ලිපිත් එක්ක මේක කොහොමද සම්බන්ධකමක් තියෙන්නේ කියලා ගොඩක් විද්වතුන් ප්‍රකාශ කරනවා. ඉතින් මේ සෙනරත් පරණවිතානගේ කියන්නේ තමන් හොයාගන්න සෙල්ලිපි වැරදි විදියට පරිවර්තනය කළා. ඒ කියන්නේ බ්‍රිතාන්‍යයන්ට ඕන විදියට ඒව පරිවර්තනය කළා බ්‍රිතාන්‍යයන්ට වගේම ලෝකෙට ප්‍රචාරණය කරන කෙනෙක්. ඒක එතුමාමම ප්‍රකාශ කරලා තියෙන දෙයක්. ඉතින් ඒ වගේ දෙයක් මේකෙත් තියෙනවා. ඉතින් සමහර කට්ටිය කියනවා මේක පචින කියන්නේ ප්‍රාචීන නැත්තම් නැගෙනහිර දිශාවට කියලා. ඉතින් ලංකාවේ නැගෙනහිර දිශාවේ නෙමෙයි මේ සෙල්ලිපි තියෙන වගේම මේ සම්බන්ධ ජනප්‍රවාද සම්බන්ධව බැලුවොත් ඒ ගැන සඳහන් වෙන්නේ මේක මධ්‍යම කඳුකරයට අයත් රාජධානියක් විදියට. එතකොට මේක ලංකාවේ නැගෙනහිරට ගියේ කොහොමද කියලා එක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. ඉතින් අපි තවද මේ ගැන විස්තර කතා කරද්දී මේ කට්ටිය බමුණු කුලයේ රජ පරම්පරාවක්. ඉතින් මෙන්න මේකෙන් අපිට හිතන්න පුළුවන් ලංකාවේ බමුණු කුලයේ තිබුණා ඒ වගේම බමුණු ජීවත් වුණා කියලා. මේකෙන් අපිට බුදුන් වහන්සේ ලංකාවේ හිටිය කියලා හිතන්න පුළුවන් ලොකු මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේක ගැන මේ ළඟදිම හොයාගත්ත දෙයක්. ඉතින් මේ දේ ගැන තව විස්තර මම වෙනින් වීඩියෝකදී දීර්ඝ වශයෙන් මෙතුමා ගැන විතරක්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි තව කතා කරොත් මේ රජතුමාට සංධ්‍ය කියලා දූ කුමාරිකාවක් වගේම ගාමිණී කියලා පුත් කුමරෙක් සහ තව පුත් කුමරෙක් ඉන්නවා තිස්ස කියලා. ඉතින් සමහර කට්ටිය මේකට තියරි එකක් ගොඩනගලා තියෙනවා. බොහෝ විට මේ කාවන්තිස්ස රජතුමාගෙන් පැවත කෙනෙක් පෙළපතක් හෝ මේ පචින කියන්නේ කාවන්තිස්ස රජතුමා වෙන්න පුළුවන් කියලා. මොකද කිව්වොත් සැබෑ රුහුණ කියන්නේ මේ ප්‍රදේශයට වෙන්න පුළුවන්. දැන් වෙනකොට ගොඩක් මත ඉදිරිපත් වීගෙන එනවා සැබෑ රුහුණ මේක නෙමෙයි වගේම සැබෑ අනුරාධපුර ඒ කියන්නේ රජරට ශිෂ්ටාචාරයට අනුරාධපුර පොළොන්නරුවට කිසිම අයිතියක් නැහැ කියලා. ඉතින් ඒකට මේ රුහුණු ප්‍රදේශේ මේ කිරින්ද තිස්සමහාරාමවට ප්‍රදේශේ අයත් වෙන්න පුළුවන් බව තමයි බොහෝ දෙනාගේ දැනුම මතේ වෙලා තියෙන්නේ. ඉතින් ඒකෙන් මෙතනින් පොඩි අදහසක් ලබා ගන්න පුළුවන්. මේක එහා ගිය තවත් දේවල් රැසක් තියෙනවා. නැත්තම් මේ පචින කියන්නේ වෙනත් විජයාගමනයටත් පෙර හිටපු ලාංකික පාලකයෙක් වෙන්නත් පුළුවන් කියලා.
මොකද කිව්වොත් දැන් අපි රාවණා සංකල්ප අහලා තියෙනවා වගේම දැන් මොහු කියන බ්‍රාහ්මණ සංකල්පෙන් එන එක්කෙනෙක්. ඉතින් මේ බ්‍රාහ්මණ සංකල්පෙන් එන පචින රජතුමා බොහෝ දුරට ජම්බුද්දීප කෙනෙක්. දැන් ලංකාව ඉස්සරම කොටස් 4කට බෙදී තිබිලා තියෙනවා. ඉතින් මේ කොටස් 4න් එකක් තමයි ජම්බුද්දීප කියන්නේ. ඉතින් මම ඒක ගැන විස්තර කියන්නම්. මම මේ විස්තර ගැන වෙනම වීඩියෝ එකකින් කතා කරන්නත් හිතාගෙන ඉන්නවා. ඉතින් ජම්බුද්දීපය, ගෝකර්ණ දේශය, කුරුදීපය, අන්තිම එක තමයි ලංකාදීපය. ඉතින් මේ වගේ 4ක් තිබිලා තියෙනවා. ඉතින් මේ ලංකාදීපේ තමයි අපේ මේ අනුරාධපුර ශිෂ්ටාචාර වගේ තිබුණේ. ඉතින් මේ පචින රජතුමාගේ දේශෙ තිබෙන්න ඕනේ හරියටම ජම්බුද්දීප. ඉතින් මේ සංකල්පෙත් එක්ක බුදුරජාණන් වහන්සේ ලංකාවේ ජීවත් වුණා කියලා මතයක් ගොඩනගා ගන්නත් පුළුවන්. ඉතින් අපි ඊළඟට කතා කරමු රාවණා රජතුමාගේ දියණිය ගැන. ඉතින් මෙයාගේ නම සමුද්‍රදේවි. ඉතින් මේ සමුද්‍රදේවි කුමරිය ඉපදිච්ච අවස්ථාව ගැන කතා කරොත් මේ පුලස්ති ඍෂිතුමා කියලා තියෙනවා මේ මන්දෝදරී දේවියට උපදින දරුවන් දෙදෙනාගෙන් එක්කෙනෙක් හෝ දෙදෙනාම රාත්‍රී 12න් පස්සේ ඉපදුනොත් රටට ඒක ලොකු විනාශයක් අත්පත් කර දෙන්න පුළුවන් කියලා. ඉතින් මේක අහපු රාවණ රජතුමා පුලස්ති ඍෂිතුමා විශ්වාස කරනවා. ඒ වගේම පුලස්ති ඍෂිතුමා කියපු දෙයක් වැරදිලා දුන්නේ ඔහු විශ්වාස කළ හැකි කෙනෙක් කියලා හැමදාම රාවණ රජතුමා දැනගෙන හිටියා. ඉතින් මේ රාවණ රජතුමාගේ බිරිඳ වෙච්ච මන්දෝදරී කුමරියගේ ප්‍රසූත අවස්ථාවේදී පළවෙනි දරුවා නැත්තම් මේඝනාද කුමාරය ඉපදෙනවා රාත්‍රී 12ට පෙර. හැබැයි දෙවෙනි දරුවා වෙච්ච සමුද්‍රදේවි කියන කුමාරිකාව ඉපදෙන්නේ රෑ 12න් පස්සේ. ඉතින් රාවණ රජතුමාට දෙයක් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඉතින් තමන්ගේ දරු ප්‍රේම සංගවාගෙන මෙයා සන්ධ්‍ය දේවිව තොටිල් එක දාලා මුහුදේ පා කරලා යවලා තියෙනවා. ඉතින් මේ සීත දේවිය ඉන්දියාවේ ගොවියෙක්ට හම්බෙලා තියෙනවා. ඉතින් මේ ගොවියා එහෙ හිටු ප්‍රාදේශීය පාලකයෙක්ට ගෙනින් දීලා තියෙනවා මේ දරුවාව. ඉතින් ඒ ළමයව ඒ ප්‍රාදේශීය පාලකයා තමන්ගේම දරුවෙක්ට ආදරෙන් සලකනවා වගේ ගොඩක් හොඳට සලකලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධව ඒ දරුවෝ දැනගෙන ඉඳලා නෑ කියලා තමයි දැන්ට තියෙන තොරතුරු වල සඳහන් වෙන්නේ. ඉතින් ඉස්සර එක සිරිතක් තිබිලා තියෙනවා තමන්ගේ ගෙදර ඉපදෙන එක දරුවෙක් කොහොම හරි ගෙදරින් පිට ඉන්න ඕනේ කියලා. ඉතින් මේ අවුරුදු 18 වෙද්දි විවාහ වුණාට පස්සේ ඒ කට්ටියන්ට ගෙදර ඕනම අවස්ථාවක එන්න පුළුවන්. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. අර දැන් පෙර තිබිච්ච ඒ කියන්නේ එයා විවාහ වෙන්න කලින් එයාට එන්න විදියකුත් නැහැ. ඉතින් ඒ වගේම මේ සිරිත එක දෙයක් තිබිලා තියෙනවා. විවාහ නොවි තමන්ට අවුරුදු 18 සම්පූර්ණ වෙද්දි තමන්ගේ නිවසට ඕනම අවස්ථාවක යන්න පුළුවන් හැකියාවක් තිබිලා තියෙනවා. ඉතින් සාමාන්‍ය සීතා දේවියටත් ඒක වෙන්න තිබුණා. ඒ වුණාට සීතා දේවියට එහෙම කරන්න උනේ නැහැ.
මොකද කිව්වොත් රාවණාර විශ්ම ලෝකෙන් ඔබට අපේ එතුමාට ප්‍රෞಢ ඉතිහාසය ඒකට ඉවසගෙන ඉන්න වෙනවා. තොරතුරු අරගෙන ආව සීතා දේවිය අනිවාර්යෙන් මහා විවාහ පරාක්‍රම වෙනකම්. බාහු රජු. නැත්තම් ඒකට රටට සෙතක් උදා වෙන්නේ නැති නිසා. ඥාන පොකුණු මේ පොළොවේ අටින් දකින්න ඉතින් මං කිව්වේ නෑ නේද මේ දරුවෙක්ට ඉන්දියාවේ දාපු නම් මොකක්ද කියලා. විතරක් නෙමෙයි මේ ආශ්‍රිත ඉතින් මේ ගොවියා ලෝකේ යා ගොවි කර්මාන්තයත් එක්ක ඇඳිච්ච කෙනෙක් නිසා මේ ගොවියන්ගේ අර්ථයෙන් කියන විදියට නගුල නැත්තම් සීතා කියන ඒ තමයි සමුද්‍ර දේවිය. ඉතින් එක කතාවක් තියෙනවා මේ සීතා දේවියව ඇත්තටම පැහැරගත්තනේ රාවණ රජතුමා. ඒ තමන්ගේ දියණියව රැගෙන යන්න ආව කියලා. ඉතින් පස්සේ මේ රාම කුමරු හිතලා තියෙන්නේ තමන්ගේ බිරිඳ පැහැරගෙන යන්න කියලා. ඊට පස්සේ යුද්ධයක් පටන් ගන්නත් සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ යුද්ධය වෙන්නේ නැති වෙන්න රාවණ රජතුමා අන්තිම මොහොතේදී පියවර අරගෙන තියෙනවා. ඉතින් ඒ ඔහුගේ දියණිය කියලා රජතුමාට ප්‍රකාශ කළා. ඉතින් මෙතනින් පස්සේ යුද්ධයක් ඇති වෙලා නේ. හැබැයි රජතුමා මිය ගියේ කොහොමද කියලා කතා කරන එක මීට වැඩිය දිගයි. ඒක නිසා මම එක වෙනම වීඩියෝ එකකින් ගේන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම ඊළඟට කතා කරන්න හිතුවේ රාවණ රජතුමාගේ 10 පිළිබඳව. ඉතින් මේ 10ක් නෙමෙයි ඇත්තට. ඒ රාවණ රජතුමාට විශාල දැනුමක් තිබිලා තියෙනවා. ඉතින් ඔහු ගාව විශේෂයෙන්ම දැනුම් වර්ග 10ක් තිබිලා තියෙනවා. ඉතින් මේ දැනුම් වර්ග 10 නිසා තමයි 10ක සමාන කරලා තියෙන්නේ. ඒ වුණාට රාවණ රජතුමාට අත් 10ක් තියෙයි කියලා කතාවකුත් අහලා තියෙනවා. ඒත් කට්ටිය නම් අහලා නැතුව ඇති. හැබැයි මේ අත් 10 කියලා කියන්නේ මෙයා ගාව හිටිය සෙන්පතියෝ 10 දෙනෙක්. ඉතින් මේ සෙන්පතියෝ 10 දෙනා ගැන තමයි මේ විදියට තියෙන්නේ. ඉතින් ගොඩක් රජවරුන්ට මේ වගේ සෙන්පතියෝ 10 දෙනෙක් ඉඳලා තියෙනවා. අපි දැන් බලමු තුගන් රජතුමාට, ඒ වගේම කාවන්තිස්ස රජතුමාට වගේ රජවරුන්ටත් ඉඳලා තියෙනවා. ඉතින් මේ 10 දෙනෙක්ම තෝරගන්න හේතුවක් එකල පැවතිලා තියෙන්න පුළුවන්. හැබැයි මේ හේතුව ගැන තාම නිශ්චිතවම හොයාගෙන නැහැ. ඉතින් අපි ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙන්නේ. අදට යනවා. ඉතින් ඔය කට්ටිය අපේ channel එක subscribe කරන්න.